හයි ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද ඇවිල්ලා 2025 ජනවාරි 11 වෙනි සෙනසුරාදා. අද මං හිතන් ඉන්නවා ඩයලොග් එකක් රෙකෝඩ් කරන්න. ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. අද මොකද වෙන්නේ කියලා බලන්න. චුට්ටකින් ඉන්න. ඔක්කොටම කලින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මාත් එක්ක මේ වීඩියෝ එක බලන්න subscribe කරලා මාව එකතු වෙන්න. මං අද මේ ලෑස්ති ඉන්නේ පොඩි ගමනක් යන්න. මේක තමයි මං අද ඇඳන් යන්නේ. ෆවුන්ඩේෂන්, මස්කාරා, අයිලයිනර්, පවුඩර් මේ මුකුත් යූස් කරන්නේ. හැබැයි මං ගමනක් යනකොට මොන දේ නැතිව ලිප්ස්ටික් එකක් නම් යූස් කරන්නේ. හරි ළමයි මං දැන් ලෑස්ති වුණා. තාත්තත් එක්ක හන්දියට ගිහිල්ලා බස් එකෙත් යන්න තියෙනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න. අද මං කොහෙද යන්නේ කියලා බලන්න. අපේ ගෙවල් තියෙන්නේ ගමක් ඇතුලේ. ඉතින් ගෙදර ඉඳලා හන්දියට කිලෝමීටර් 2.5 3ක විතර දුරක් තියෙනවා. මේ තියන්නේ මං උදේට හන්දියට යද්දි පාර දෙපැත්තේ තියෙන කුඹුරු යායවල්. අද පොඩ්ඩක් වහින්න වගේ. ඒ නිසා තමයි පොඩි අඳුරු ගතියක් තියෙන්නේ. මේ උදේ 7:20ට විතර අපිට පේන view එක. ඉර එළියක් වැටුණා නම් මේ view එක තවත් ලස්සනට පේනවා. ඔන්න ළමයි මං හන්දියට ආවා. දැන් මම මේ බලන් ඉන්නේ මම වෙනදට යන බස් එක එනකල්. ඔන්න බස් එක නම් ආවා. වෙනදට මම මේ ටයිම් එකට බස් එකේ යනකොට ෂීට් තියනවා. ඒත් අද මට යන්න වෙන්නේ හිටගෙන. හොඳ වෙලාවට මගේ යාළුවෙක් හිටියා. එයාට බෑග් එක දුන්නා. ඔය බක්කෙක් වගේ ඉන්නේ මල් ළමයි. බස් එක ඇතුළේ හොඳටම කළුවරයි. ඔන්න මා යාළුවයි දෙන්නම් බස් එකෙන් බහැලා කොහෙද යන්නේ කියලා බලන්නකෝ. මෙච්චර වෙලා ඔයාලා මාත් එක්ක එකතු වෙලා හිටියත් මං කොහෙද යන්නේ කියලා බලන්නනේ. ඔව් මං දැන් මේ යන්නේ මිහින්තලේ රජරට යුනිවර්සිටි එකට. මේ ඉන්නේ මාත් එක්ක බස් එකේ ආපු යාළුවා. අද තමයි මගේ ඉංග්‍රීසි ටීචින් ඩිප්ලෝමා එකේ ලෙක්චර්ස් තියෙන දවස. ලෙක්චර්ස් හෝල් එකට ටිකක් දුරයි. අපි දෙන්න දැන් ඉතින් මේ පයින් කතාවකුත් දාගෙන යන ගම. ලෙක්චර් හෝල් එකට නම් ආව ළමයි අපේ සෙට් එකෙන් මුලින්ම අද ලෙක්චර් හෝල් එකට ඇවිල්ලා තියෙන අපි දෙන්න. යාළුවෝ තාම එන්න නැහැ. දැන් ඉතින් අපි දෙන්න යාළුවෝ වෙනකම් වාඩි වෙලා බලන් ඉමු. මේ ඉන්නේ අපේ සෙට් එක. වෙනදට අපිට පැය එකහමාර ලෙක්චර්ස් 4ක් තියෙනවා. අද තියෙන පැය දෙකේ ලෙක්චර්ස් 3යි. ඉතින් අපි එක ලෙක්චර් එකක් ඉවරලා කෑම කන්න තමයි මේ හදන්නේ. මාර වැඩේන් ළමයි උනේ. අපි අර කලින් කකා හිටපු තැනට රිලව් වගේක් කියලා කෑම උස්සන් යන්න හැදුවා. ඉතින් අපි කෑම ටිකත් උස්සගෙන ආයෙ වෙන බෙන්ච් එකක් හොයාගෙන ගියා. එතන තමයි ආයෙ මේ කෑම කන්නේ. අපිට පැය භාගික බ්‍රේක් එකක් තමයි හම්බුනේ. ඒක ඉවර වෙලා මේ ඊළඟ ලෙක්චර් එකට යන ගමන්. දෙවෙනි ලෙක්චර් එකෙන් පස්සේ පැයක බ්‍රේක් එකක් අපිට හම්බුණා. ඒ ටයිම් එකේ තමයි මේ. අවසාන ලෙක්චර් එක ඉවර වෙද්දී වෙලාව කොහොම හරි 3:00 විතර වුණා. දැන් අපි මේ ඔක්කොම ගෙදර යන ගමන්. අපේ සෙට් එකේ මාත් එක්ක 5 දෙනෙක් ඉන්නවා ළමයි. ඉතුරු 4 දෙනා මට වඩා බාලයි. මම තමයි අක්කා. අපි 5 දෙනාගෙන් මායි තවන යාළුවෝ දෙන්නෙකුයි යන්නේ එක බස් එකේ. අනිත් දෙන්නට සමු දීලා අපි දැන් ඉතින් බස් එකට නගින්න තමයි මේ හදන්නේ.
මේ ඉන්නේ අපේ ගමේම නංගි කෙනෙක්. මෙයා බහින්නෙත් මම බහින තැනින්ම තමයි. ඔන්න ගෙදර ආව ගමන් මාව පිළිගන්න මඟ බලාගෙන ඉන්නේ මෙයා. එයා තමයි කුබි. ගෙදර ආවේ ලෙක්චර්ස් ඉවර වෙලා මම දැන් ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන එන්න. තමයි මම ගේත් අතු ගාලා වොෂ් එකකුත් දාගෙන දැන් ආවා. දැන් ඉතින් පහන තියලා දැඩ වගේක් තියෙනවා කරන්න ඕනේ. ඊට කලින් අද මම ඕඩර් එකක් දැම්මා. ඒක අද ඇවිල්ලා. ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා මට හිතුණා. බලමු මොකද්ද කියලා. මේ තියෙන ළමයි එක මම ඇත්තට මේක ගෙදර ආවම කඩලා බැලුවා. ඉන්න කොටක් පෙන්නන්න. මේවා තමයි ගෙන්නුවේ. මේවා ගෙන්නුවේ මේ ලස්සනයි එකනේ. මේ මගේ රූම් එක ඩෙකරේට් කරා කියලා හිතාගෙන තමයි බඩු වගේක් තියෙනවා ගේන්න. ඒ ටිකත් ගෙන්නුවට පස්සේ මම ඔයාලට මේ රූම් මේකෝවර් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔන්න දැන් රැයට කන්න තමයි හදන්නේ ළමයි. අද අම්මා හදලා තිබ්බ රස කෑමක්. මං හරි ආසයි මේකට. මේ තමයි මුරුංගකුල ආනම. මුරුංගකුල මැල්ලම නෙමෙයි මේ. හාල් මැස්ස එහෙම දාලා හදනවා හරි රසයි. කාලේ තියෙන කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාලා යන්නකෝ. දැන් මම මේ අද ලෙක්චර්ස් වල නෝට් ලියන ගම. මේ ටික අදම ඉවර කරේ නැත්නම් මගේ ඔරුවට හරි කරදරයක් ඒක. මම නෝට් එක ලියලා ඉවර වෙද්දි 9:45 විතර වුණා. දැන් මම මේ හදන්නේ මගේ ජර්නල් එක ලියන්න. ඔයාලට ජර්නලින් ගැන විස්තර දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම වෙනින්ම වීඩියෝ එකකින් ජර්නල් ලියන විදිහ මේකෙන් මොනවද ලැබෙන්නේ හැමදේම කියලා දෙන්න. ඉතින් මේ විදිහට තමයි අද මගේ දවස ගියුනේ. මේ වගේ තවත් අර vlog එකකින් ඔයාලව බලන්න එනකල් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරේ හැමෝටම. ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් දැන්ම මාව subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් upload කරපු ගමන් notification එක ළඟටම ගෙන්න ගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා ඔයාලගේ යාළුවෝ අතර share කරගන්න. එහෙනම් මම ගිහින් එන්නම් ළමයි. bye.